මේ තමයි අපි එක්ක යන කෙනා. එන්න මාත් එක්ක ඇට්ලන්ටිස් යන්න. ඉතින් ඇට්ලන්ටිස් වෝටර් පාක් එකයි ඇක්වෑරියම් එකයි බලන්න තමයි මේ යන්නේ උදෙන්ම ලෑස්ති වෙලා. සමයක හින්දා ගොඩක් රස්නේ. ඒක හින්දා මම මේ වගේ අලුමක් තමයි යන්නේ. ඉතින් කවුරුත් කාලා හිටියේ නැහැ. චායි එකයි ෂවර්ම එකයි මෙහි ජාතික ආහාරය ගන්න අපි නැවැත්තුවා. නවත්තලා කාලා මේ යන ගමන්. ඉතින් ඔයගොල්ලෝ අබුඩාබි වලින් බස් එක ගන්නවා නම් බස් එකේ යන මේන් බස් ස්ටේෂන් එකට ගිහිල්ලා E101 බස් එක අරගෙන අල්ගුබේ බහරි ඉබන් බතූදා හරි තමයි බහින්න ඕනේ. බහැලා ආය මෙට්‍රෝ එකක් අරගෙන DMCC වලින් බහින්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඩුබයි මරීනා එකෙන් තමයි ඉන්ටර්චේන්ජ් වෙන්න ඕනේ. ඉතින් මේ යන්නේ අන්ඩර්පාස් එකෙන්. අන්ඩර්පාස් එකෙන් තමයි පාම් ජුමේරා එකට එන්ටර් වෙන්නේ. ඉතින් මේ උඩ තියෙන්නේ තනිකරම මුහුද. දැන් අපි ඇතුළට ආවා. මෙතන අපි වෙයිට් කරන්න ඕනේ බස් එක එනකන්. ඒගොල්ලන්ගේ බස් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි වෙක්කන් යන්නේ වෝටර් පාක් එකට. ඉතින් මේ තියෙන්නේ බස් එක ඇතුළ. දැන් අපි ලෑස්ති වෙන්නේ යන්න. දැන් අපි එතනට ආවා. මේ තමයි අපි වෙක්ක යන කෙනා. ඔන්න දැන් අපි බහැලා ඉන්නේ. දැන් අපි ටිකට් ගන්න තමයි යන්නේ. ඉතින් ටිකට් ගන්න යද්දී ඔයගලන්ට මතක් කරන්න ඕනේ ස්විමින් කිට් එකක් අරගෙන යන්න. නැත්නම් ඔයගලන්ට නෝමල් ඇඳුම් අඳින්න දෙන්නේ නැහැ. ඇතුලෙන් ගත්තොත් ගොඩක් ගණන්. එතකොට ෆෝන් එක අරන් යන්න දෙන්නේ නැහැ. වෝටර් ප්‍රූෆ් ඒගොල්ලෝ බෑග් එකක් දෙනවා එහෙන්. ඒ බෑග් එකේ දාගෙන තමයි යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගලන්ට එළියෙන් ඒක ගන්නත් පුළුවන්. දැන් මේ අපි ටිකට් ගන්න තැන තමයි ඉන්නේ. ටිකට් ඇඩල්ස්ලාට 300ත් 360ත් වෙනවා. කිඩ්ස්ලාට 280ත් 320ත් වෙනවා. under 2 years ෆ්‍රී තමයි ගෙනියන්න පුළුවන්. එතකොට මෙතන වෙනම තියෙනවා වෝටර් පාක් එකේ ඇක්වෑරියම් එක. ඇක්වෑරියම් එකට වෙනම ටිකට් ගන්න ඕනේ. මෙතන ගේම්ස් ගොඩක් තියෙනවා. thrill rides වලට leap of faith, Poseidon's revenge, Odyssey of terror, shock waves කියලා හම්බ වෙනවා අපිට. shock waves එකේ group එකක් එක්ක තමයි යන්න හම්බ වෙන්නේ. ඉතින් මේ ටිකට් ගත්ත. ටිකට් අරගෙන අපිට ඒගොල්ලෝ වොච් එකක් වගේ එකක් අතට දෙනවා. ඉතින් මේක ඒගොල්ලෝ ලින්ක් කරලා තමයි දෙන්නේ. අපේ ටිකට් එකයි අපේ ලොක්කා එකයි. එතකොට මේ වොච් එකට නම්බර් එකක් හම්බ වෙනවා. එතකොට මේ වොච් එකෙන් අපිට තව එකකුත් ගන්න පුළුවන්. ඉතින් අපි මේ යන්නේ දැන් ඇඳුම් මාරු කරගන්න තැනට. ඉතින් මෙතන females lockers තියෙනවා, males lockers තියෙනවා, family lockers තියෙනවා. දැන් මම ඇඳුම් මාරු කරගත්තා. දැන් මාරු කරගෙන අපි යමු බලන්න මොනවද අපිට තියෙන ගේම්ස් කියලා. මෙතන ලස්සන දැන් තියෙනවා ළමයි හදලා ෆොටෝස් ගන්න. මමත් මෙතන ෆොටෝ එකක් ගත්තා. හොඳ වෙලාවට මම ස්විමින් කිට් දෙකක් ගෙනාවේ. මේක මම ඇඳගෙන යද්දි පොඩ්ඩක් ඉරුණා. ඉතින් ගොඩක් වෙලා ඉන්න ඕනේ හින්දා මම වෙන එකක් චේන්ජ් කරගත්තා. එතකොට මෙතන තව ගේම්ස් තියෙනවා. water fun, lazy river, river rapids, wave rider, kids area එක වෙනම තියෙනවා. එතන splash island වෙනම තියෙනවා. small slide and water play ground එකක් වෙනම තියෙනවා. එතකොට ඔයගලන්ට මෙතන map එක තියෙනවා. ඔයගොල්ලෝ යන තැන මේ මැප් එකෙන් බලලා කොතනද යන්න ඕනේ කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම රිලැක්ස් ඒරියා වල ප්‍රයිවට් බීච් එකක් තියෙනවා. ස්විමින් pool එකක් තියෙනවා. එතකොට අපි මේකේ තමයි යන්න තීරණය කරේ. ඉතින් හොඳ වගේම නරක දේවලුත් තියෙනවානේ හැම දෙයකම. ඉතින් මෙතන නරක දේ තමයි විනාඩි 45ක් අපිට මේකේ වෙයිට් කරන්න වුණා. මෙන්න මේ ගේම් එක ප්ලේ කරන්න. මේ ටයර් එකේ අපිට නැගලා ගෲප් එකක් විදියට 6 දෙනෙක් එක්ක තමයි යන්න තියෙන්නේ. ඉතින් පල්ලෙහාට යද්දී මාරම ලස්සනයි. ගුහාවක් ඇතුළේනුත් යන්න තියෙනවා. ඉතින් මේගොල්ලෝ 6 දෙනාව නගලා මුලින්ම weight එක බලනවා. ඒගොල්ලන්ගේ weight එක අනුව තමයි දාන්නේ. ඉතින් මෙතන games 3ක් තියෙනවා. 3 ඉවර වෙලා එළියට එන්නේ මෙතනින්. එළියට එද්දි ළමයි කෙලින්වත් හිට ගන්න බෑ. කැරකිල්ල වගේ. දේශාවර්ම එකක් විතරක් ආපු හින්දා අපිට හොඳටම බඩි කිනි. ඉතින් අපි ඇතුලෙන් කෑම ගත්තා. අපි පීට්සා තමයි ඕඩර් කරේ. පීට්සා කාලා අපි ඊළඟ game එක play කරන්න තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මට මෙතනදී ෆෝන් එක අරන් යන්න බෑ. මෙතන වතුරට බහලා ෆ්ලෝට් වෙන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ලයිෆ් ජැකට් දෙනවා. අපි 3 පාරක් විතර ෆ්ලෝට් වුණා. මාර ලස්සනයි. ඊට පස්සේ අපි මෙතන තියෙනවා බීච් එකක්. අපි බීච් එකට පොඩ්ඩක් ගියා. බීච් එකේ ඔයගොල්ලෝ පරිස්සමෙන් යන්නේ. මෙතන කොරල්ස් වල කකුල් කැපෙනවා. මගේ නියපොත්තම ගැලවිලා ගියා. මේ වතුර ඇතුලේ ඉකිරියෝ ඉන්නවා. ඉතින් ඇනුනොත් විසයි පරිස්සමෙන්. දැන් අපි ඉතින් යන්නේ ඩොල්ෆින් ෂෝ එක බලන්න. ඉතින් මෙතනින් තමයි යන්නේ. ඕගොල්ලෝ 4ට කලින් මෙතනට ඇවිල්ලා ඉන්න. 4න් පස්සේ ඒගොල්ලෝ ඇතුළට ඕගොල්ලෝ ගන්නේ නැහැ මේක පුළුණාම.
ඉතින් ඩොල්ෆින්ස්ලා මාර විදිහට මේගොල්ලෝ පුරුදු කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඔයගලන්ට මේකට අමතරව ඇක්වේරියම් එකට යනවා නම් වෙනම ටිකට් අරගෙන යන්න පුළුවන්. ඒකේ ලොස්ට් චේම්බර් ඇක්වේරියම් එක තියෙනවා. around 65,000 marine animals තියෙනවා මෙතන ඔයගලන්ට බලන්න. ඉතින් ඒක ඉවර වෙච්ච ගමන් මම ඉක්මනට එළියට ආවා වොෂ් එකක් දාගෙන ඇඳුමක් ඇඳ ගන්න. මොකද ක්‍රවුඩ් එක වැඩි හින්දා ඇතුලේ ඔයගලන්ට ෂවර්ස් වෙනම තියෙනවා නාන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් සන් ක්‍රීම් එකක් යද්දි ගෙනියන්න. මේ එළියට එන තැන මම ඉතින් ඇඳගෙන එළියට ආවා. මම මෙච්චර වෙලා කතා කරේ නෑ. දැන් මේක ඉවරයි. අපි යන්නේ. දවසම එන්ජොයි කරා. ඊට යද්දී අපේ වොච් එක මෙතනට ටැප් කරලා ආයෙ තියලා යන්න ඕනේ. එතකොට මම ඇක්වේරියම් එකට ගියේ අපි එළියට එද්දිත් 6යි අපිට වෙලා නැතුව ගියා. ඉතින් ඔයගලන්ට ඇතුලෙන් ඔයගලන්ට මතක් වෙන මොන හරි ගන්න ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. ගොඩාක් ඒවා තියෙනවා ගන්න. ඔයගලන්ට ඇතුලෙන් ගන්න ඕන නම් ගොඩක් ගන්න පෑනක්ම ඩිරම් 100ක් විතර වෙනවා. මාර ලස්සනයි ළමයි ඇතුළ. ඉතින් අනිවාර්යෙන් යන්න මේකට බලන්න බලලා එන්ජොයි කරන්න. අද දවසේ මාර විදිහට එන්ජොයි කරා. මං හිතනවා අයිඩියා එකක් ගන්න ඇති කියලා කොහොමද යන්නේ කියලා. දැන් අපි ආය බස් එකට තමයි එන්නේ. මේ බස් එකෙන් ආය අපිව අපේ වාහනේ තියෙන තැනට ගිහිල්ලා දානවා. කියන්න ඕනේ ඔයගොල්ලෝ මෙහෙනවා නම් නොවැම්බර් මාර්ච් වල එන්න. අනිත් කාලවල වල ජූනි ඒප්‍රිල් වගේ එන්න එපා. මොකද සමය එක තියෙන හින්දා. ඉතින් මම තවත් මේ වගේ ලස්සන vlogs අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙහි આવොත් අනිවාර්යෙන් මේකටත් එන්න. ගිහින් එන්න. But that's all it was. So I gave it up.